මම ජාතික තේවැවිලිකරුවන්ගේ සංගමේ සභාපති සමන් ගීගෙනගේ අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න යෙදුනේ තේවගාකරුවන් වන අපට මේ මොහොතේ මුහුණ පාන්න වෙන බරපතල ගැටලු රාශියක් තිබෙනවා. අන්න ඒ ගැටලු රාශිය නිසා තමයි අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව කරන්නේ. විශේෂයෙන්ම මේ වෙද්දී රටේ රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා. ඒත් එක්කම අපේ තේ ගොවියට අහිමි වෙන ආදායම ඒ වගේම මේ වෙද්දී පොහොර මිල අතිශයින් ඉහළට ගිහිල්ලා තියෙනවා. පොහොර කොට්ටයක් මේ වෙද්දී රුපියල් 20000කට ආසන්නයට ලං වෙලා තියෙනවා. ඉතින් ඒ හන්ද තමයි අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න යෙදුනේ. 2022 අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් මාසවල ලංකාවේ මේ වගේම ඩොලර් අර්බුදයක් තිබුණා. හැබැයි මේ ඩොලර් අර්බුදේ වෙලාවේ ඇමරිකන් ඩොලර් එක 350ට 360ට ගිය වෙලාවේ අපේ තේ වැවිලිකරුවන්ට රුපියල් 400ට වඩා දළු මිලක් ලැබුණා. හැම කර්මාන්ත ශාලාවක්ම රුපියල් 300න් එහා දළු මිල ගෙවුවා. හැබැයි අද වෙනකොට ඩොලර් එක රුපියල් 350ට ආසන්නයට ළඟා වෙලා තිනවා. හැබැයි මේ ඩොලර් එක 350ට ආසන්න වෙලා තියෙන වෙලාවේ අමුදළු මිල තාම රුපියල් 150යි 180කගේ ගන්නවා. මේ තරම් අසාධාරණයට ලක් වෙන තේ වැවිලිකරුව ගැන අපි හඬන ගන්න තමයි අද මේ මීඩියා කොන්ෆරන්ස් එක තියන්නේ. ඒ වගේම තමයි මේ රුපියල් 150කට 180ට අමුදළු මිල තියෙද්දි පොහොර කොට්ටේ රුපියල් 20000ට යන විදියට මේ ආණ්ඩුව අද තේ ගොවියා මහපාරට ඇදලා දාලා තියෙනවා. ආචාර්යවරු මහාචාර්යවරු ගෙනල්ලා මේ අපේ ආර්ථිකයේ පුනර්ජීවනයට ගේනවා කියලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පත් කරන්න ගෙනාපු අපේ ආණ්ඩුව අද වෙනකොට තේ ගොවියා වල පල්ලට දාලා තියෙනවා. මිලියන 400ක තේ ඉලක්කයක් සපුරාලන්න වැවිලි අමාත්‍යංශයේ සැලසුම් හදලා තියෙන වෙලාවේ මිලියන 400 කොහොම වෙතත් අපිට සිද්ධ වෙලා තියෙනවා තියෙන තේ වතු ටික අතහැරලා වෙනත් වගාවන් වලට යන්න. මේ වෙද්දි තේ වැවිලිකරුවන් බොහොමයක් තේ වතු අතහැරලා වෙනත් වගාවලට යොමු වෙමින් පවතිනවා. ඒත් එක්කම තමයි අපේ තේ වැවිලිකරුවන් මේ වෙනකොට උග්‍ර කම්කරු අර්බුදයකට මුහුණ පානවා මේ ප්‍රශ්නෙත් එක්ක. මොකද අපිට සිද්ධ වෙලා තියෙනවා මේ ලැබෙන අඩු පිරිවැය නිසා වත්ත නඩත්තු කරන්න කම්කරුවට රජයෙන් දීපු ඒ වැඩි කරපු දීමනා අපේ වැවිලිකරුවන්ට ගෙවා ගන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. හැබැයි රජය මේ බදු මුදල් ජනතාවගෙන් හම්බ කරගත්තු බදු මුදල් වියදම් කරන්නේ කාටද? මේ කුණු කොල්ලට ඉඩම් දීපු මහා පරිමාණ වත සමාගම් වල පඩි නඩි ගෙවන්නත් අපේ ජනතා බදු මුදල් ගෙවනවා. එදා සුනිල් හඳුන්නෙත්ති මැතිතුමානේ හිටියේ කෝප් එකේ සභාපති වෙලා. එතුමා ඉන්න වෙලාවේ වෙළඳ කුටි වංචාව මිලියන ගාණක් හොර තේ මණ්ඩලේ හොරකම් කරපු ඒවා ඔප්පු වුණා. ඒ විතරක් නෙමෙයි AI වලින් හදපු නිලියකට සල්ලි ගෙවලා තිබුණා. ලංකාවේ කලාව බලු බල්ලට දාලා ඒ කියන්නේ නිලියකට කියලා සල්ලි ගෙවලා තියන්නේ මේ AI වලින් හදපු රූපයකට. එදා ඒව ගැන අල්ලස් දූෂණ ඒවායින් හෙළිදරව් වුණා. ඒ වගේම තමයි එදා ඒ වංචා පිළිබඳව විගණන වාර්තා වලින් ඔප්පු වුණා. පත්තරවල ලොකුවට ගියා. හැබැයි අද වෙනකොට එතුමන්ලා ඇමති ධූරවල යහපත් අයුරින් වැජබෙනවා. නමුත් තේ ගොවියෝ එන්න පාරට වැටෙන තත්යකට පත් වෙලා තියෙනවා. අපිට ඇත්තටම තියෙන්නේ කාටවත් දේශපාලන ව්‍යාපාරයකට කඩ යන්න නෙවෙයි. අපේ මේ වැවිලිකරුවා වෙනුවෙන් තමයි අපේ හදවතින්ම නැගුණු කැක්කුමටයි අපි මේ කතා කරන්නේ. අපි මේ විදියට ගියොත් අපිට සිද්ධ වෙනවා තේ ගොවියෝ අරගෙන මහපාරට ඇවිල්ලා ඔය නිල මන්දිර වටලලා අපේ මේ ඩොලරයට අදාළව මුදල ගෙවන්න ඕන. දැන් බලන්න පහුගිය දවසක ජාත්‍යන්තර තේ දිනේ තිබුණා. මේ ජාත්‍යන්තර තේ දිනේ වෙලාවේ පාගමන් යනවා. ඇත්තටම ලැජ්ජයි ඇමතිතුමෝ. ගොවියට පොහොර ටික නැහැ. ගොවියට සාධාරණ දළු මිල නැහැ. ගොවියට මේ ප්‍රශ්න ටික විසඳ ගන්න අවශ්‍ය කරන කතා කරන්න නිලධාරීන් නැහැ. එතකොට එදත් ඕගොල්ලෝ හොර පාරෙන් ගසා කාපු හොර තක්කඩි නිලධාරීන්ම තමයි අද මුල් පුටුවල පත් කරගෙන මේ විදිහට මේ ගොවියා අහිංසක විදිහට හූරගෙන කන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ තේ ශක්තිය අරමුදලට අද විච්ච දෙයක් නැහැ. කැටි උදුළු වංචා වලින් හෙළිදරව් වුණ ඒ දේවල් වලට තව වෙනකම් පරීක්ෂණ නැහැ. මේ කාගේ සල්ලිද? මේවා අපේ තේ ගොවියන්ගේ සල්ලි. මේ අද වෙනකොට බදු පිට බදු ගහලා තියෙනවා. හැබැයි රටේ තියෙන ඩොලර් උල්පත් ටික වහලා දාලා තියෙනවා. රටේ තියෙන ඩොලර් උල්පත් ටික වහලා දාලා තියෙන්නේ මොනවද උල්පත්? සුද්ධ අපේ රටට බාර දුන්නේ ආසියාතික රටවල් වලින් ජපානයට පස්සේ දෙවන ආර්ථිකය අපිට තිබුණේ. එදා අපිට ඒ තරම් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තිබුණා. හැබැයි අද වතු ටික ඔක්කොම කැලෑපාලු වෙලා වතු
මෙහෙම ගියොත් එහෙම වතු වල දැන් අන්න නුවරලියේ බලන්න තේ වතු ගලවලා ඒවා කිසිම පරිසර වාර්තා වලින් තොරව එළවලු වවනවා. තව ටික කාලයක් යනකොට ඇලදොල වේලි ටික කඩාගෙන කොහේ හරි රටේ එතකොටත් ගෙවන්න වෙන්නේ ජනතා විපත් වුණාම ඒවටත් ගෙවන්න වෙන්නේ බදු සල්ලි. නිකන් ඉන්න මිනිස්සුන්ට ආධාර දුන්නට කමන්නේ. හැබැයි කර්මාන්ත ටික දිනු කරන්නේ මුදල් ටික දෙවුවා නම් ඒවයින් මේ මම්මාවත් ටික යටිතල පහසුකම් පුළුල් කරා නම් පුංචි ව්‍යාපාර ගොඩ නැගුවා නම් සංචාරක කර්මාන්තයේ ගොඩ නැගුවා නම් අද අපේ රට මීට වඩා පොහොසත් වෙනවා. අපි ඒකයි කියන්නේ ජාතික තේවැවිලිකරුවන්ගේ සංගමය ලෙස අපේ රටට අවශ්‍යයි මේ වෙලාවේ ජාතික ප්‍රතිපත්තියක්. අපේ ඩොලර් වගාව අපි රැක ගන්න ඕන. තේ වගාවට මේ වෙලාවේ රුපියල අවප්‍රමාණය වෙලා තේ ගොවියට සියලුම දේ යන්ත්‍ර සූත්‍ර තේ ගොවියට අවශ්‍ය කරන සියලුම පොහොර ඉඳලා ඩොලර් එකකින් මිල වැඩි වෙනවා නම් එහෙමනම් තේ දළු මිලටත් ඒ ඩොලර් එකේ වාසිය එන්න ඕන. ඉතින් අපි කියනවා මල් පැල විදියට ආපු මේ මිනිස්සු අද වල් පැල වෙන්න ළඟයි. මොකද හේතුව අපේ මේ වෙද්දී රටේ කෘෂි කර්මාන්තය තේ වැවිලි කර්මාන්තය විනාශ වෙමින් යන අවදානම් සහගත තත්ත්වයක අපි මුහුණ දෙලා තියෙන්නේ. පෝර පිළිබඳ ගැටලු තිබෙනවා. පෝර ගුණාත්මක භාවයෙන් තොර වෙලා තියෙනවා. ඒ පිළිබඳ අපට සාක්ෂි තියෙනවා. අපි ඒවට ලිඛිතව රජයේ බලධාරීන් දැනුවත් කරලා තියෙනවා. අපි ඉදිරියට මේ සම්බන්ධයෙන් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක අපි කියනවා. බොහොම ස්තුතියි. තේජා වික්‍රමබාහු සිරිවර්ධන ජාතික තේවැවිලිකරුවන්ගේ සංගමයේ සමලේකම්. මම අද හෙළි කරන්න යන්නේ ලංකාවේ දැනට තියෙන අර්බුදයක් වෙච්ච පෝර පිළිබඳ වංචාවක් හෙළි කරන්න යන්නේ. අපේ විදිහට හෙළි කරගත්ත දෙයක් තියෙනවා යම් සමාගමකින් පෝර පිළිබඳ හෙළි කරගත්ත වංචාවක්. ඒක මම ජාතික පෝර ලේකම් කාර්යාලයට අපි පැමිණිලි කරලා තියෙනවා. නමුත් ඒකට නිද්‍රාශීලී පිළිවෙතක් තමයි පෝර ලේකම් කාර්යාලය අනුගමනය කරන්නේ. මේ වෙනකන් ඒකට කිසිම පියවරක් අරගෙන නැහැ. අපිට දැන් ඉදිරිපත් කරන්න පුළුවන් ඕන රජයේ ඕන නිලධාරියෙක් එන්න අපෙන් ගන්න අපි ළඟ ලිඛිත සාක්ෂි තියෙනවා. ඒක වංචාවක් කියලා ඔප්පු කරන්න. මේකට සම්බන්ධයි පොර සමාගම් වල ඉහළ සිට පහළට තියෙන සියලුම නිලධාරීන්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, එතකොට ජාතික පොර ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය ආදී තේ පර්යේෂණ ආයතන ඔය සියලුම ආයතන මේකට සම්බන්ධයි මේ වංචාවට. ඒකින්ද අපි කියනවා රජයට බල කරලා කියනවා මේ පිළිබඳව කරුණාකරලා ක්‍රියාත්මක වෙන්න. දැනට මේ තියෙන මේ පොර අර්බුදයට හේතු තමයි මේ තියෙන්නේ ඒවා. එතකොට අපිට මේවා ඕන තැනක අපේ සාක්ෂි තියෙනවා. අපි ඕන වෙලාවක ඉදිරිපත් කරන්නම්. එතකොට මේ මින් ඉදිරියට මේ අපේ අහිංසක මේ තේ වගාකරුවට නියම පොහොර දුන්නේ නැත්නම් අපි නිකන් ඉන්නේ. අපි ඔය අදාළ සමාගම් ඔය ආයතන වටලන්න කටයුතු කරනවා මේ අපේ තේ වැවිලිකරුවෝ ගෙනල්ලා. ඔව් විශේෂයෙන්ම ජාතික ගොවිජනක මුතු විදියට මේ රටේ කෘෂි කර්මාන්තයේ සම්බන්ධ සියලු ක්ෂේත්‍රයන් වැවිලි කර්මාන්තය අපනයන භෝග සියලු කර්මාන්ත සම්බන්ධයෙන් කෘෂි කර්ම ක්ෂේත්‍රයේ සියලු අර්බුදයන් පිළිබඳව ගොවිජේ ක්ෂේත්‍රවල ඉන්න ගොවි ජනතාවගේ දුක සැප ගැටලු සහ ගොඩනැගීම් සඳහා තමයි අපි මැදිහත් වෙන්නේ. ඒ නිසා අද අපි මේ කෑගල්ලේ යටියන්තර ප්‍රදේශයට ආවෙම කුඩා තේ වතු වගාකරුවන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරනවා. අද වෙන විට බරපතල විදිහට පෝර අර්බුදයක් තියෙනවා. තේ දළු ටික විකුණා ගන්න බෑ. බරපතල අර්බුදයක් තියෙනවා. කුඩා තේ වතු වගා කරන්නන් බරපතල අර්බුදයකට කඩා වැටෙන්න ලක් වෙනවා. මේක ඊයතදී මේ කට්ටිය සඳහන් කරා. මම විශේෂයෙන් මේ වැඩියෙන්ම මම මතු කරන්න හදන්නේ දැන් අපේ රටේ තේ වගාව පටන් අරන් කොච්චරද? මේ රට සුද්ධෝ අත්පත් කරගෙන 1830 ගණන් වල තමයි අපේ රටේ තේ කර්මාන්තේ පටන් ගත්තේ. අවුරුදු 200කට ආසන්නයි. එතකොට දැන් අපි තමයි ලෝකේ සිලෝන් ටී කියන බ්‍රෑන්ඩ් එක අත්පත් කරගෙන තිබෙන්නේ. අද අවුරුදු 150කට 200කට පස්සේ අපේ තේ වෙළඳපොළ ලෝකයේ තියෙන තේ වෙළඳපොළ තාම අපිට බැරි වෙලා තියෙනවා ප්‍රසාරණය කරන්න බැරිලා තියෙනවා. අපේ තේ වෙළඳපොළ සංකෝචනය වෙලා තියෙනවා. අද අපි වාර්ෂිකව ඩොලර් බිලියන 2-3ක ආදායමක් තමයි තේ වලින් ලබන්නේ. හැබැයි අපිට පස්සේ මෑතකදී අවුරුදු 50ක්වත් නැහැ තේ කර්මාන්තේ පටන් අරගෙන. කෙන්යා අප්‍රිකානු රටවල තේ කර්මාන්ත පටන් ගත්තේ කෙන්යා 1990 දශකයේ පටන් ගත්තේ. හැබැයි අද අපිව අභිබවා ගිහිල්ලා ලෝකයේ තේ වෙළඳපොළ අත්පත් කරගෙන. මොකද්ද මේකට බලපාලා තියෙන්නේ? දැන් අපේ රටේ තේ ක්ෂේත්‍රයේ කර්මාන්තයෙන් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියක් තියෙනවා. තේ පර්යේෂණ ආයතනයක් තියෙනවා. ශ්‍රී ලංකා තේ මණ්ඩලයක් තියෙනවා. ඊළඟ පුජ්‍යලිකංශයේ මහා පරිමාණ තේයින්. හැබැයි මේ රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 80%ක්ම සපයන්නේ කුඩා තේ වතු මගින්. මේ පිට රටවලට යවන අය. දැන් මේ
මේ මෙවර ඇති වෙච්ච ඉරාන ඊශ්‍රායල් යුද්ධයත් එක්ක මේ පෙබරවාරි 28ට වෙච්ච යුද්ධයත් එක්ක අපේ අපනයන ක්ෂේත්‍රයේ මුළුමනින්ම බලපෑවා. අපි තේ සැපුවේ ප්‍රධාන රටවල් ඉරානයට. මේ රටේ තේ නිෂ්පාදනයෙන් 120ක දායකත්වය ඉරානය. ඊළඟට රුසියාව. හැබැයි මේක මොකද උනේ? මේත් එක්කම බරපතල අර්බුදයට මේක බලපාන්න බෑ. අපිට මේ යුද්ධයක් ඇති වෙන වෙලාවේදී තමයි මේක අපිට ටර්නින් පොයින්ට් කරන්නේ. හැබැයි අර වැවිලි කර්මාන්ත ඇමතිවරයෙක් ඉන්න සමන්ත විද්‍යාරත්න මහා විද්‍යාඥයා වෙන ඔක්කොම කතා කරනවා. අර නාය යනකොට පැලුම් වලට පස් දාලා පුරවලා මේ නමත්ත ගන්න කියලා කොහොමද කතා කරනවා. හැබැයි මේ රටේ කුඩා තේවතු ගොවියා ආරක්ෂා කරගන්න එක, කුඩා තේවතු ගොවියාට පොහොර ටික දෙගෙන මේ රටේ අපනායන ක්ෂේත්‍රයේ ලෝක වෙළඳපොළ කොහොමද ජයගන්නේ කියලා ඒව නැහැ. ඒක නිසා දැන් කෙන්යාව අපිව අගුවා ගිහිල්ලා තිනවා. ඒ නිසා අපේ ලෝක අපනායන ආදායමෙන් IMF යෝජනාවලිය අනුව 2028 වෙනකොට අපිට දීලා තියෙනවා මේ රටේ කෘෂි නිෂ්පාදන අපනයන ආර්ථිකය ඩොලර් බිලියන 16 දක්වා වර්ධනය කරන්න කියලා. ඩොලර් බිලියන 16 දක්වා වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ තේ පොල් රබර් ආශ්‍රිත අපනයනෙන් පමණයි. මොකද අපි වෙනත් එළවලු ඒ වගේ දේවල් අපනයනය කරන්නේ නැහැ. ඒතකොට රබර් කර්මාන්තේ මුළුමනින්ම අද වෙනකොට බිඳ වැටලා තියෙනවා. පොල් කර්මාන්තේ අපේ රටගත් පොල් මදි. ඉස්සර පොල් අපි අපනයනය කරානේ. පොල් ආශ්‍රිත පොල් මද ඒවා දේවල් අපනයනය කරා. අද අපේ රටගත් කන්න දැන් අපි අද පොල් ගෙඩිය කීයද වෙලද පොලේ? රුපියල් 150න් එහානේ අත්තලානේ. මේ පැති වල පොල් නැහැනේ. එතකොට මේ තේ පොල් ආර්ථය දැන් මේ තේ වලටවත් තේ වලින් තමයි යන්තම් අපනයන ගොඩ ගහගෙන හිටියේ. අපි අල්ලගෙන හිටියේ. ඒකත් අද වෙනකොට බිඳ වැටලා තිනවා. ඒ නිසා මීට වඩා ආණ්ඩුව සැලකිලිමත් වෙන මේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉන්න සියලු නිලධාරීන් රාජ්‍ය ආයතන ඔක්කොම හොර ගුවාවල් පොහොර ලේකම් කාර්යාලයේ ඉඳලා ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව මේ කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් වැවිලි කර්මාන්තය සම්බන්ධයෙන් තියෙන සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඔක්කොම නිද්‍රාශීලී ආයතන. අපි කියන්නේ මේ පොහොර පස්සේට අපි කල් දෙනවා මේ සමස්ත තේ ගොවියා, වී ගොවියා, එළවලු ගොවියා සියලු ගොවි ජනතාව ගෙනල්ලා කෘෂිකර්ම මාත්‍යාංශය ඇතුළු ඔය පොහොර ලේකම් කාර්යාලය පවා වටලලා කණෙන් ඇදලා එළියට දාන්න සිද්ධ වෙනවා ඉදිරියේදී. ඒ තැනට ගොවියව ඇදලා දාන්න එපා. පැහැදිලියෙන් මේ රට මේ ආණ්ඩුව බලයට ගෙනාවේ සාතිශය බහුතරයක් ගොවි ජනතාව ඡන්දෙ දීලා. ඒ නිසා ගොවියන්ට අවශ්‍ය පොහොර ටික ඒක තේද, එළවලුද, වීද කියලා දාන්න ලබා දෙන්න, ගුණාත්මක පොහොර ලබා දෙන්න, නිසි සාධාරණ මිලකට දෙන්න. ඒ වගේම තමයි ඔවුන්ගේ අත්තුරු සඳහා නිසි සාධාරණ මිලක් ලබා දෙන්න. එහෙම නොවුනොත් ගොවියට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ඔය කොළඹ නගරයේ ඉන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳලා පොහොර ලේකම් කාර්යාලය කෘෂිකර්ම මාත්‍ය ඔය සියලු ආයතන වටලනවාමයි. ඒකේ දෙකක් නැහැ.